ඔයාගේ හුරතලේ නිසා තමයි මේ හැමදේම. බලන්නකෝ ඉස්කෝලේ යනකොට දෙමාපියන්ට වැඳලා යනවද? අපි යනවා තාත්තා. බුදුන්ට වදින්න නැති එක අපිට වදිනද? ඔහොම කතා කරන්න එපා නේ මගේ පුතාට අපි කිසිම අඩුවක් කරන්නේ නෑනේ. ඔව් ඔව් පුතා කරාම හරියයි. ඉස්සලාම අපි ඉගෙන ගන්න ඕනේ කාටවත් කරදරයක් නොවි ජීවත් වෙන්න. දෙමාපියන්ට කරු කරන්න ඕනේ. ගුරුවරුන්ට කරු කරන්න ඕනේ. වැරදි ආකාරයට කරන්න හොඳ නැහැ. එහෙම කරොත් ඔයාලට කවදාවත් අත්දින්නේ නැහැ පුතා. මම ඔෆිස් එකේ ගිහින් එන්න. මම දුන්න වැඩේ කරලා තියෙන්න ඕනේ. පිස්සුදනේ වාල් ටීචර්ගේ මොනවද කියලාත් මට මතක නැහැ. අනික කවුද ඔය ගණන් ගන්නේ? අම්මලා තාත්තලා ගුරුවරු අපෝ මතක් කරනකොටත් ඔලුව රිදෙනවා. එයාලා හැමතිස්සෙම කියන්නේ හොඳට ඉගෙන ගන්න. නරක වැඩ කරන්න එපා මංසල් යන්න. ඕවා කරන එක නෙවෙයි නිවල් වැදගත්. පොල් වුණාම විනෝදෙන් ජීවත් වෙන්න ඕන. මොනවද කරු වෙලා තියෙන්නේ ඔයාව යන කාරණා නෑ. උඹලට මං ගැන ඉර්ෂ්‍යාවක් තියෙන්නේ. ඔයාට ඉරිසියා කරන්නේ මොකටද අපි? ඔයාලා දන්නේ කියවන්න විතරයිනේ. හරි හරි. ඔයාලා ගෙදර යන්න. මට පොඩි ගමනක් යන්න තියෙනවා. අපි යනවා කියන ගමන මොකද්ද කළු? ඔයාලා දන්නේ මට ආවද කරන්නනේ. ඒ වගේ නෙවෙයි. මගෙත් එක්ක සතුටින් විනෝදේ තියෙන අයියා ටිකක් මම හොයාගත්තා. මම යනවා එයාලා ළඟට. ඔයාලා ගෙදර ගිහිල්ලා මොනා කරගනින් දන්නේ මේ කළු. එයා කොයි ඒ හැන්දයි මාමයි ඒ වගේම කළු සුගන්න. ගුරුවරු කොච්චර උනන්දු වෙනවද? ඒක තමයි. අම්මලා තාත්තලා අරපා ගුරුවරු තමයි අප්පත් කියන දේ මේ කළුම හන්නේ නෑනේ. කළුගේ දෙමාපියන්වත් කියන දේ අහන්න කියලා අපි කියන දේ අහයිද? අපි අnder ගෙදර නෑ මෙයා මේ ෆෝන් එක. සර් ෆෝන් එක බලන්න. මේක තියලා. ඔව්. සර් එකද? ටීචර් පේන්නේ මොකටද? ටීචර් පේන්නේ නැතිලු ටීචර්. දැන් දාන්න. මාමා අපි යනවා. අන්න කැලුම් මල්ලිනා අපේ වැඩේට නම් ගැලපෙන කොල්ලා. ඔව් බං කරපත් ටික කැලුම් මල්ලි යතේ යවමු. ආසනෙත් අයියේ. කැලුම් මල්ලි කොහොමද ඉතින්? අපි ඔයා එක්ක තමයි හිටියේ. අනේ සනෙත් අයියේ මං ගෙදර ගියේ නැත්තේ ඔයාලා කතා කරන ඕන දෙයකට මම එන නිසායි. අපි දන්න මල්ලි. ඒක නේ කළු අපේ ඇත්තට ඒකේ තියෙන්නේ අත්කල්ප වාගයක්. ඒකේ තියෙන්නේ මට මාත්‍ය දුකලු වාගයක්. ඒවා අනාථ නිවාසයට යවන්න හන්දි කෙනෙක් ඒ ආජාතන මේක දෙන්න. අයියෝ ඔබ මොකද්ද මම ගිහින් දෙන්නම්කෝ. කැලුම් මල්ලි එහෙනම් අපි හවසට හම්බෙමු. කාටවත් කියන්න බෑ. හොඳයි. ආහා කෑ ගහන්න එපා. මේක මගේ බලපෑදේ කවුරු හරි වැද්දා කළා වුණා තාම 7 මාසෙයි නීරේ. පුතා කොහෙද යන්නේ? අනාථ නිවාසයට යනවා. ආ. ඔය බෑග් මොනවද තියෙන්නේ පුතා? ඇඳුම් බලන්න වාගේ.
ඔයාගේ ගෙවල් මේ ළඟද පුතේ? නෑ මාලිගාව දැන්නේ. මට ඔය බෑග් එක බලන්න පොඩ්ඩක් දෙන්න පුළුවන්ද පුතා? පුළුවන්. මේ ළමයිලා කොහොමද මේ ඉංග්‍රීසි දිමත් රවුවේ? පුතේ. ඔයාලට කවුද මේ මග්‍රවය දුන්නේ? මන් දන්නේ නෑ සර්. ඔයාලට කවුරු හරි මේක දුන්න බෑග් කියන්නේ නේද? ඔව්. පුතා දැන් මෙහෙමයි. රටේ මග්‍රවය ප්‍රවාහනය හොඳටම දරුණුයි. දැන් ඕගොල්ලෝ ගෙදරට ෆෝන් එකක් දීලා පුතාට යන්න නේද පොලිසියට. පොලිසියට යන්න පුතා අපි. බෑ සර්. දැන් යන්න පුතා අනේ පොලිසියට. මට බෑ සර්. අනේ බෑ සර්. මට බෑ සර්. අනේ අපේ මට බෑ සර්. අනේ සර්. මට බෑ සර්. අනේ සර්. මට බෑ පවන් Mic ini, mic. Mic. Kawan. Kawan. අම්මේ මෙහෙමයි. ළමයිට එච්චර ගුරුල දුන්න බෑ. ළමයි මොහොමිනා වැඩ කරනවා තමයි. අර ඉන්න කුඩේට ගිහින් බලන්න. මේක පොලිසියක් කොහොම අරගෙන මේක පොලිසියක්. ළමයි මේවා ඔයගොල්ලෝ වැඩි හොයා බේරෙන්නේ නැති හින්දා තමයි මේවා ළමයි විනාශ වෙන්නේ. අනේ මගේ ළමයා